යාළුවනේ සෙට් කරන්න කිව්වට ඉතින් මේ මං ගාව ලෙදර් තිබිලා මං දැක්කේ නෑ. දැන් ලෙදර් ටිකත් අරගෙන අපිට පේපර් ගන්න වෙනවා මේ මොකද පොත්තක් හදා ගන්න. අපි දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක ක්‍රාෆ්ටින් ටේබල් නෑ මෙතන. අපිට මෙතනින් පොතක් හදාන්න පුළුවන් නේද? පොතක් හදාගත්ත හැකි. හොස් තමයි හදන්න ඕනේ. හරි. හරි පොතක් හදාමු. පොතක් හදාගත්තට පස්සේ එන්චාන්ටඩ් ටේබල් එකක් හදා ගන්න පුළුවන් වෙයි. බලමු එන්චාන්ටඩ් ටේබල් එකක් හදන්න නම් මේක ඕනේ. ඔබ්සිඩියන් ඕනේ. එන්න වතුර ටිකක් මම අතට දැම්මා නේද? ඒක තාම තියෙනවද දන්නේ නැහැ අරුවනේ. අපි ගිහලා බලමු ඉතින් අතට වතුර ටික තියනද කියලා මේ මේක දැම්මා. ඉතින් මම ගිහිල්ලා එන්නම් මේ මොකද ඩයමන්ඩ් පික් එක අරගෙන නැත්නම් මයින් කරන්න බෑනේ. මෙතෙන් ඩයමන්ඩ් පික් එක. මේක තව නෑනේ මෙල්ට් වෙන දාන්නවා. අතට දැන් මං හිතන්නේ මෙල්ට් වෙලා ඇති. දැන් පොටෑටෝ ටිකක් දාගන්න ඕනේ. මොකද ඒක? හරි. මේක හරි මේ පොටෑටෝ ටික කොහෙද? ෆුඩ්ස් ටික කොහෙද? මේ තියෙන්නේ. පොටෑටෝ දානවා නැත්නම් ඔය ටික දාමු මෙල්ට් වෙන්න. හරි පොටෑටෝ ටික දාගත්තා මේ ටික ගත්තා. හරිද? දැන් ගෝල්ඩින් ගොඩ් ටිකට මොකක්ද කරන්න ඕනේ? ගෝල්ඩින් ගොඩ් ටික ගිහිල්ලා මේකට. හරිද මම මේ එන්චාන්ට් කරන තැන ඉතින් ඔයාලව හම්බෙන්න. හරිද? යාළුවනේ ඉතින් අපි දැන් විශේෂ අවස්ථාවකට ඇවිල්ලා තින්නේ එන්චාන්ටඩ් ටේබල් එක හදාන්න පුළුවන් දැන් අපිට. අපි දැන් එන්චාන්ටඩ් ටේබල් එක හදාගමු. අපිට ඇඩ්වාන්ස්මන්ට් එක අන්ලොක් වුනේ නැද්ද? අපි දැන් එන්චාන්ට් රූම් එකක් හදාගත්තේ නැහැ නේද තාම? අපි එන්චාන්ට් වෙනම රූම් එකක් හදාගන්න ඕනේ යාළුවනේ. ඉතින් අපි එන්චාන්ට් රූම් එක හදමු අද මේ එපිසෝඩේ. ඒක අපි හදමු මෙන්න මෙතනින් වගේ හදමු. මුලින්ම රැ වෙනානේ අපි නිදාගන්නමු. අපි නිදාගන්නමු. හරි. නිදා ගන්න ගිහිල්ලා අපි දැන් උදේ වුණාම කියන කලින් උදේ වුණා. හරිද? මේ මොකද මෙයා කරේ? හරි. මෙතන මේක හදාගන්න. මොකක්ද හදාගන්නේ? එන්චාන්ටින් රූම් එකක් හදුවා. ඒකට අපිට ඕනේ මේ කොබල්ස්ටෝන් වලින් කොබල් ඩීප් ස්ලේට් වලින් හදමු නේද? ඒව දාමු. හරි. ඉතින් අපි මේවා විතරක්ම අපි මේ හරි මේක උඩට ගිහලා මෙන්න මෙතන අපි එන්චාන්ටඩ් රූම් එක හදමු. හරිද? මේ ස්ලැබ් නේ අමතක වුණා. මේ හරි ඉතින් ගමන් නැහැ මෙහෙම හරි දාගෙන යමුකෝ. ටික බ්ලා වෙනවලු. පා වෙනවා තමයි. ගණන් ගන්න බෑ ඉතින් මේ ස්ලැබ් දැම්මින් තමයි වෙන්නේ මේ. අනේ මන්ද. අපිට. හරි මේ වගේ ඉතින් උසවට ගහගෙන යන්න ඕනේ මෙතන. දැන් පල්ලෙහාට යන්නේ කොහමද? හරිනේ මම පිකැක්ස් එකක් අත් ගෙනා නෑ නේද? හරි මෙතනට පැනගමු. ඊට පස්සේ අපි මෙතනින් හදමු පොඩි මෙන්න මේ වගේ ස්ටෙයා කේස් එකක්. ඒක උතනදී හදමු. මේ දැන් ඉතින් මෙතනින් අපි ප්ලේස් කරගෙන යමු දෙක හරිද? දෙක යා දෙක කීයද වැඩිපුර වැදුනද? මම හිතන්නේ වැඩිපුර වැදුනා. ඒ නිසා මෙතන තුනක් ප්ලේස් කරමු. ගලවන්න කම්පිය. අයියෝ මේක හරියන්නේ පොඩ එන්න. ෂූ මම පික් එකක් අරන් එන්න යාළුවනේ. ටූල්ස් වලට ගිහිල්ලා අපි ආයෙ නෑ මේ හරි කාලා දැන් අපි යමු මේ උඩට. මේක කලන් තියනවා. මෙතන ගලමු මෙතන මම ගන්න ඕනේ. හරි ඉතින් මෙතන එකක් ගහලා තව එකක් ගහලා මෙතන තව එකක් ගහනවා. ඊපස්සේ අපි මෙතන තියෙන කඩ ගන්නවා නේද? කඩාගෙන එන්න මෙයා කාට පයින්න ඕනේ ෂෝ. හරි. දැන් ඉතින් මෙතන තියෙන්නේ වටේ පාර පාර. හරි මේ විදිහට අපි පැන ගන්නවා. මේ මෙතන එකක් ගහලා තව එකක් ගන්නවා නේද? මෙතන තව එකක් ගන්නවා නේද? ඊට පස්සේ ෂේප් එකේ එතන මෙතන හදන්න නේද? කමන්න වැඩි වැඩි තමයි ගෙනින්න ඕනේ. මේ පැනලා මෙතන දෙයක් ගහගන්න ඕනේ. දැන් මේක කඩා ගන්න ඕනේ.
හරි ඊට පස්සේ අපි දැන් ආයෙ අන්න අර හරියම වගේ තමයි ප්ලේස් කරන්න ඕනේ ටිකක්. ඊට පස්සේ shift එක බාගෙන මෙන්න මේ ගන්න වෙලෙත් කමන්නේ. මෙන්න මෙයාගේ දැන් මෙතනත් කණු ගන්න ඕනේ. හරි යාළුවනේ මම දැන් මේ ගහගත්තේ අත්විවරම දැන් ඉතින් මේක ෆිල් කරන්න ඕනේ. හරි ඉතින් බිල්ඩ් එක මෙහෙම තමා වෙන්නේ. පාත වැඩි වගේද මේ? ඔව් පාත වැඩි වගේ නිකන් මේ අපි තව එකක් ඉස්සර ගහමු හරිද? නේද? මොකද ගහනවද? මම නෙදර් පෝට් එක හලෝ ඒකත් නෝන හරිනේ මම ටෝච් ගෙනාවේ නෑ නේද ටෝච් ගෙනාවේ නෑ දොරවල් ගෙනාවේ නෑ දැන් ඉතින් අන්ද කට්ට කරවලේ තමයි ඉන්නේ හරිද ඒ පිස්සුද මෙතන යට අපිට නැවුම් ඒ සූර්යාලෝකය ලැබෙනවා හරිද කට්ට කරවලේ ඉන්න જાතිය නෙමෙයි අපි වීඩියෝ ගන්න ගොඩක් එඩිටින් කරන්න දෙයක් නෑ මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක හරිද ඔයාලා වීඩියෝ මම වීඩියෝ එකක් දැම්මා අරගෙන හයි දැන් ඉතින් අපිට තියෙන්නේ සෙල්ෆ් ටියුබ් හදාගන්න ඕනේ සෝ හරි දැන් ඉතින් අපිට එන්චාන්ටින් ටේබල් එක ප්ලේස් කර හැකි මෙතනින් ටෝච් එකයි මෙතනින් ටෝච් එකයි මෙතනින් තව ටෝච් එකයි තමයි මෙන්න මෙතනින් වගේ ටෝච් එකක් ගමු නේ හරි දැන් ඉතින් අපි එන්චාන්ටින් ටේබල් එක ප්ලේස් කරගමු මෙන්න මේ මෙතනින් තියමු හරිද මොකද්ද මේ තියෙන්නේ එපිසෝඩ් එන්චාන්ට් නෑ ඒක නෑ හරි මේ මට ලෙවල් ටිකක් ෆාම් කරගන්නත් ඕනේ යාළුවනේ අපි හදමුද ලෙවල් ෆාම් එක ඒක මොක් ෆාම් එකක් තමයි කොබල්ස්ටෝන් වලින් හදලානේ එක් ටික දාලා ඉන්නේ නේද මෙහෙම එක් ටික දාගමු මෙතන පොටැටෝ ටික දාමු කවුද පිච්චු හරි කවන්න මෙතනින් අපි අලගෙඩියක් කමු යාළුවනේ දැන් ඉතින් අපි අඳන් ඉන්නේ මේ මොකද්ද කොප ආමස් තියෙන බලන්න ඔයාලට මේ අර තියෙනවා අපිට ආමස් සඳහාම ෂර්ට් වගේ ලිස්ට් එකක් තියෙනවා අපිට ප්‍රොටෙක්ෂන් එක විදියට බලමු දැන් ඉතින් අපි කොප ආමස් වලින් දැන් අපි දෙනවා යාළුවනේ අයන් ආමස් වලට අපිට අන්තිම එක දාන්න හෙල්මට් එක හරි දැන් ඉතින් අපේ දැක්කන ඔයාලා මේ මේක කොච්චර මැවුනද කියලා හරි ඉතින් අපි කොප ආමස් ටික දාන්න එකට මේවා තමයි ඉතින් මගේ පළවෙනි ආමස් සෙට් එක හරි මේක ගමු ටූල්ස් වලින් අපි දැන් එන්චාන්ට් කරනවා මම හිටියේ මම මේ ක්‍රොස්බෝ එකට දැම්ම අන්බ්‍රේකින් 1 දැන් මම මෙයාට එක එන්චාන්ට් කරන්න යනවා මගේ ෂර්ට් එක කියන්නේ චෙස් ප්ලේට් එකයි මේක මොකද්ද මගේ චෙස් ප්ලේට් අනමනට ගලන්න ඕනේ अब मेरे फेदर फॉलिंग क्या क्या बोलो unbreaking 2 unbreaking 1 protection projectile protection 1 रन unbreaking 2 ටිකක් හොඳයි මේ අප බලමු මේ වලත් එහෙම තියනද කියලා unbreaking මට chest plate එකට unbreaking තිබ්බම හොඳයි ඉතින් unbreaking 2 තියෙන්නේ බලමු මේකට මොනවද තියෙන්නේ කියලා blast protection 1
blast protection එක අතර නෑ. අපි හෙල්මට් එක බලමු. unbreaking 2 unbreaking 1. අපි chest plate එක දාමු යනෝනේ unbreaking 2 වගේ. ඇයි මේක දාගන්න බැරි? level මදිනේ. අපි දැන් යම්කෝ arrow ටිකක් හදාගන්න. අපිට levels ටිකක් ඕනේ. ඒ නිසා arrow වලින් levels ටිකක් හොයාගන්න හොඳයි. එතන විදිහට. මං ගාව feathers තියෙනවනේ. මේ තියෙන්නේ. ඕ. එහෙනම් අපිට තව print තියෙනවනේ ඔව්. අපිට තව ඕනේ මෙයා. sticks තියෙන. ඔව්. හරි දැන් ඉතින් අපි හදාන්න ඕනේ arrows. යාළුවනේ arrows. මේ තියෙන්නේ. arrows මෙච්චරක් ඇති වෙයි කියලා මම හිතනවා. අපි ඒක inventory තියාගමු. තව චුට්ටක් හදාමුද? මේ වගේ ඇති වෙයි. ඇති. මේකම අතට දැන් ඉතින් අපි යන්නේ හරි මේ අපි monster මරන්න ක්‍රීපර් කෙනෙක් ඉන්නාරෝනේ අපිට ගන් පවුට් එක ගත්තා මේ කො අනිත් එකත් යනවද? බලන්නකෝ පයින් ගහ ගන්නවා වරින්. පොඩක් ඉන්න. ඒ හරිනේ. බස් අපි නැතුණ මේක අරගෙන එමු. ඕ හරි. පොටැටෝ ටිකක්ම අපි මේ arrow එක ගත්ත හැකි ආය. ඒ bro අම්මට හුඩු. හරි මං කනවා. අද අම්බානකට කනවා. Hey bro I am here. යම. දැන් I am here. හරි හරි අපිට පරිණත ගන්න පවුඩ් එක හම්බුණා. ඔව් ජීවිතේ පරිණත කරලා හම්බුනේ. කොහොතව ක්‍රීපර් කෙනෙක් නැත්නම් අපේ. ඔව් හරි අම්බෝ. කොහොනද? නැති පාටයි. ඉතින් අදට ගේම් ප්ලේ කොහොම තමයි ඉවර වෙන්නේ. ඉතින් ගේම් ප්ලේ ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරලා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා අනිවාර්යෙන් bell notification එක තෝල් දාලා තියාගන්න. ඉතින් අදට මම යනවා ඔයාලට ජය වේවා.